යාළුවනේ අද ඇවිල්ලා අගෝස්තු 20 මේ අගෝස්තු 20 මචං ඉන්සෙන්ටිව් එක වැහලා තියෙනවා ඊයේ එක මම මේ ඊයේ එක පෙන්නන්නම් පොඩ්ඩක් මට ඊයේ එක වීඩියෝ එක දාන්න බැරි වුණා ඊයේ මචං 6:27යි 12297යි මචං මේ හයතික 6:27ක් ඊයේ දුවලා තියෙනවා ඉතින් අද දැන් පික්නික් එක තොන් කරලා හෙලකලා තොන් කළා පික්නික් එකේ කොල්ලුවේ ඩිරෙක්ෂන් එකක් ගහගෙන තියෙන්නේ එහෙනම් ඉතින් අපි දුවලා බලමු ඊයේ ඉන්සෙන්ටිව් එක හැල්ලා තියෙනවා 662ක් වැහලා තියෙනවා එතකොට මචං බලමු මම විස්තර කියන්නම් අද කඩවතට 6ක් වැදුනා 1200 ගානක් මේ හරි මචං එහෙනම් ජය වේවා හෙලෝ යාළුවනේ වෙලාව 7:00යි මම දැන් ඉන්නේ කඩුවෙල මේ අද මචං පැය දෙකක් පැය එකමාරක් විතර මට වැඩ කොළඹ වැඩ වගේක් තිබ්බා මේ 10000ක් තියෙනවා මේ දැන් මචං මම කෙලින්ම ගෙදර යනවා මොකද ගෙදරත් පොඩි වැඩ වගේක් තියෙනවා ඒක හින්දා අද හෙලකෝ එකේ දිව්වේ නැහැ මෙච්චර තමයි අද දිව්වේ හයර් ගිහිල්ලා තියෙනවා මචං 17ක් හයර් 17ක් වොලට් එකේ තිබ්බ සල්ලි ටික දාගත්ත account එකට එහෙනම් මචං මේ ජයවා මේ ඉන්සෙන්ටිව් එක නම් සෙට් වුණා මේ ගෙවල් මැදට කොහොමද ඩිරෙක්ෂන් එක ගහගෙන ඉන්නේ මේ වැදුනත් මචං මම දැන් ගෙදර යනවා මේ මොකද ගෙදර වැඩ වගේක් තියෙනවා ඒක හින්දා එහෙනම් මචං අපි සෙට් වෙමු ආයේ දුවන්න මෙහෙම එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මචං වාහනේ හදන්නවා කියලා. ඔව් මචං වාහනේ නම් හදන්න වෙනවා. මොකද සාමාන්‍ය දිවිල්ලක් නෙමෙයි දුවන්නේ. දවසට සාමාන්‍ය ෆුල් ඩේ දුවනම් මචං මන් දන්නේ මට නම් මචං කිලෝමීටර් 200ක් 300ක් අතර 300 වෙන්නෙත් නැහැ හැමදාම 200 වෙන්නෙත් නැහැ. ඒක අතකට තමයි මචං බැලන්ස් වෙන්නේ. මට මම මොකද කොළඹ නෙමෙයි කොළඹ නම් මෙච්චර වෙන්නේ නැහැ. මම ඉන්නේ කොළඹින් පිටින්දා එතකොට මචං මේ ඒකින්ද සාමාන්‍ය කොහොමත් කිලෝමීටර් 30ක් විතර මචං අරින්න වෙනවා මට ඉතින් මක් කරන්නද ඉතින් ඒක දුවන්න වෙනවනේ ගේම ගන්න නැත්නම් බෑනේ මචං ඒක ඉතින් මේ නමුත් වාහනේ හදාගන්න ඉතින් සල්ලි ටික එකතු කරගන්න එක ඒක මචං තමන් කරේ කන්නේ බොන්නේ කියන්නේ ඕරිජිනල් ජීවත් වෙලා මචං මේ හිගා ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් මචං මේ අවුලක් නැහැනේ වාහනේ ඉතින් දැන් තමන් හම්බ කරන වාහනේ බං හදන්න ඕනේ කියලා තමන්ට හැඟීමක් තියෙනවා ඉතින් එහෙම වුණාම මචං දැන් ලෙඩේද්දී ටක් ගාලා හදාගෙන ගියාම මේ මචං එහෙම ඉතින් ආබාධයක් නැහැ වාහනේ කියනවා ජීම් මචං කැඩෙනවා කොහොමද යකඩ වලනේ ඒක දෙන්නේ කැඩෙන එක නවත්තන්න බෑ අපිට දීුවත් කැඩෙනවා නැතත් කැඩෙනවා නමුත් මචං ඉතින් මේ කැඩුනට පරිස්සමින් ඉතින් පදින්න ඕනේ මචං වලවල් දාන්න නැතුව මේ වාහනේට තමන් හම්බ කරන් කන මේ වාහනේට ආදරය කරන්න ඕනේ මචං එතකොට ඉතින් එහෙම ආබාධයක් නැහැ මන්ද මට නම් එහෙම ලොකු සීන් එකක් නැහැ මගිත් කැඩලා තියෙනවා වාහනේ බ්‍රේක් බයින්ලා තියෙනවා එහෙම ආබාධ වෙනවා අනික මචං හැමතැනින්ම හදන්න නැතුව එක ගෑරේජ් එකක් මේ තියාගන්න ඕනේ මචං මම මේ මං කරන විදිය කියන්නේ එක ගෑරේජ් එකක් මචං තියාගන්න ඕනේ මචං මොකද නැත්නම් මේක මේ මොකද්ද මොන ගෑනිද වගේ හැම එකම අතපත ගන්න ගියාම බං එකෙක් කියනවා ඒක වැරදි කියලා තව එකෙක් කියනවා ඒක හරි කියලා එහෙම නැතුව මචං ඒ කියන්නේ අපිට සෙට් වෙන භාෂාවක් අපිට සෙට් වෙන වැඩක් දන්න එකෙක් මචං සෙට් වුණොත් මචං ඌ අපිත් එක්ක තියෙන ෆිට් එක දැන් මචං හොයලා බලලා හරි ඌ කරනවා දැන් අතන මම යන ගෑරේජ් එක නම් මචං එහෙම තමයි
මොකක් හරි ඌ හදද්දි මචං මොකක් හරි වෙන මොකක් හරිද මම දකින්න නැති දෝෂයක් තිබ්බොත් ඌ කියනවා මචං මෙහෙම සීන් එකක් තියෙනවා මොකද කරන්නේ මේක හදන්නේ මෙහෙමයි කියලා එක්ක ඌ ඒක මට ඉන්න නැති වෙන්න මචං මේ කොහොම හරි මැච් එකක් ගහලා දෙනවා. ඉතින් ඒකයි මචං අනික මේ ඔය කේබල් ටික ක්ලච් කේබල් එකක් ඇක්සලරේටර් කේබල් එකක් ගියර් කේබල් එක නැතිනම් අපිට දාගන්න අමාරුයිනේ. තනියෙන් කියන්නේ අපි ගන්නත් දාගන්න අමාරුයි ක්ලච් කේබල් එකක් ගියර් කේබල් එකක් වගේ මචං ඉතින් තියාගනින් අඩුවක් මේ යතුරක් ගුඬු ටිකක් එහෙම තියාගනින් මචං මේ වාහනේ දුවද්දි කියන්න බෑනේ හදිසියෙ මොකද වෙන්නේ කියලා. මේ ඉතින් ඒකයි මම මේ මෙච්චර කතා කරන මචං මේ දැන් මම මෙහෙම යනවා ගෙදර ඒකයි. එතකොට මචං ඉතින් මේ පරිස්සමෙන් දුවන්න ඕනේ මිනිස්සු හැමෝටම පස්සට පිට යන්නේ. අපි වුණත් බං අපේ උරුත් 1000ක් ප්‍රශ්න තියෙනවනේ බං. ඉතින් ඒකින්ද අපිත් කල්පනාවෙන් යන්න ඕනේ බං. අනිත් උරුත් කල්පනාවෙන් සමහර වෙලාවට එන්න දේවල් තියෙනවා. ඒක ඉතින් අපි අපේ කල්පනාවෙන් යන්න ඕනේ බං. මේ අවසර ගෙදර යන්න ඕනේ කියලා හිතාගෙන. නැත්තම් මචං ඉතින් මේ මම මේ කියන්නේ පිටපළාත් වලින් ඇවිල්ලා ගොඩක් කට්ටිය මේ දුවනවා. පිටපළාත් වලින් ඇවිල්ලා දුවන කට්ටිය නේ මම කියන්නේ. මම මේ කොළඹ ගම්පහ කළුතර ඔය පැත්ත කට්ටියට මං කියන්නේ. උණ්ඩ මචං එහෙම වුණත් මචං ඉතින් ඇවිල්ලා ඉන්න පුළුවන් බැරි ඒ කියන්නේ කොළඹ ගම්පහ කොළඹ නෙමෙයි මේ ගම්පහ කළුතර ජායල ඔය පැත්තෙන් නම් ඉතින් මචං කොළඹ ඇවිල්ලා උදේ ඇවිල්ලා හවස යන්න එහෙම ලයින් එනවනේ මචං එහෙම දෙන්නේ නැහැ කියන්න බෑ. එහෙම හයර වදිනවා බං. මේ අවංකෙන්. මේ ඉතින් ඒකින්ද පාකිස්තානෙන් මචං දුවද්දි උනත් මේ වැඩ කරන්න ඕනේ. තමන්ගේ වැඩේ පාඩුවේ කරගෙන බලන්න. ඉවසීමෙන් පුරුවන් තරම් ඉවසීමෙන් ගියා නම් වැඩේ හරි. එහෙනම් මචං අපි හෙට සෙට් වෙමු ජය වේවා.